අරුවේ නටබුන් බැලීමට හා වන්දනා කර ගැනීමට යන හැම දෙනාම නොවරදවාම බලන හා ඉමහත් ගෞරවාදරයට හා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රධානතම ස්මාරකය ගල් විහාරයයි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වන සියවසේදී පමණ කරවන ලද උත්තරාරාමය අද හැඳින්වෙන්නේ ගල් විහාරය යනුවෙන්. උත්තරාරාම සංකීර්ණය දිගින් යාර 56ක් පමණ වන සෑම අතකටම බෑවුම් වූ පර්වතයක් කපා පිළියෙල කරන ලද පිළිම කිහිපයකින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. යටත් විජිත සමයේ මේ නිර්මාණයෙන් දුටු ලුතනල් ෆගන්, සැමුවෙල් බේකර්, ජී.ඩබ්ලිව් බර්ච් පළමු වන වරට මේ නටබුන් රූපගත කළ ආර්.ඩබ්ලිව් ස්ටූවර්ට් ආදී ගල් විහාරය ගැන වර්ණනාත්මක සටහන් තබා ඇත. පළමුව මෙහි ඉදිකොට ඇත්තේ විජ්ජාදර ගුහා, නිසින්න පටිමා ගුහා හා නිපන්න පටිමාලන යන ලෙන් තුනකි. පොළොන්නරු යුගයේදීම මීට හිටි පිළිමයක් සහිතව තවත් ලෙනක් ඉදිකොට ඇත. වර්ග දෙකක ලෙන් මෙහි දක්නට ලැබේ. සංකීර්ණයට පිවිසෙන විට පළමුව හමුවන්නේ විද්‍යාධර ගුහාවයි. මේ තේමාව වී ඇත්තේ විශ්වව්‍යාපී ධර්මකාය සංකේතවත් කෙරෙන බුද්ධ මණ්ඩලය බවත් මෙම ස්ථානය තාන්ත්‍රික බුදුදහමේ මන්ත්‍ර ගායනය සඳහා යොදා ගන්නට ඇති බවත් සමහරු පවසති. මෙහි තෙමහල් ප්‍රාසාදයක බිම් මහලේ වජ්‍ර මෝස්තර වලින් හා සිංහ රූප වලින් අලංකෘත ආසනයක පිපුණු නෙළුම් මලක් මත සමාධි මුද්‍රාවෙන් හා වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින හිඳි පිළිමයක් නෙලා ඇත. මුල් කාලයේදී වර්ණ ගන්වා තිබූ බවට සැලකෙන මේ උස ආසනයේ සිට උෂ්ණය දක්වා අඩි 15යි අඟල් 2ක් පමණ වේ. බුදු පිළිමයේ ශීර්ෂයට පිටුපසින් රශ්මි මාලාව කැටයම් කොට ඇත. තරමක් වෘත්තාකාර මුහුණකින් හා පටු නළලතකින් යුක්ත දක්ෂිණාවෘත කෙස් කැරළි හා සිහි ශිශ්නයක් සහිත සිරස නිර්මාණය කර ඇත. අඩවන් වූ දෙනෙත් වලින් යුක්තව නෙලා ඇති පිළිමය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ආදී අභ්‍යන්තර ගුණාංග ඉස්මතු කොට පෙන්වීමට සමත්ව තිබේ. වැඩ හිඳින ආසනයේ පිට ඇන්දේ හරස් පුරුරු මකර මුඛ සිංහ රූප හා නෙළුම් මල් වලින් අලංකාර කර ඇත. ප්‍රාසාදයේ දෙවන හා තෙවන මහල්වල දෙපැත්තේ කුඩා ධානී බුදු පිළිම 4කි. ඊළඟට හමුවන්නේ නිස්සන්න පටිමා ගෘහය හෙවත් හිඳි පිළිම ලෙනයි. මෙහි වජ්‍රාසනයක් මත ජත්‍රයක් යට ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින අඩි 4යි අඟල් 4ක් පමණ වන බුදු පිළිමයක් පිහිටි ගලින්ම නෙලා තිබේ. පිළිමය දෙපස විජිනපත් දරා සිටින දෙදෙනෙකි. පිළිමයේ ශීර්ෂය දෙපසින් බ්‍රහ්ම හා විෂ්ණු දෙවිවරුන්ගේ පිළිම නෙලා ඇත. බිතු සිතුවම් වල ශේෂයන් තවමත් දොරටුව දෙපස දක්නට ඇත. මෙහි ඇති අතෙහි ශංඛයක් දරා සිටින මහලු දෙවිරුවක සටහන ශක්‍රයාගේ රුව යයිද ඉන්ද්‍රසාල ගුහාවේදී ශක්‍රයා බුදුවහන්සේ මුණ ගැසීම මෙයින් නිරූපණය කෙරෙන බවටද විශ්වාස කෙරේ. මීළඟට දක්නට ලැබෙන්නේ හෙටි පිළිමයයි. අඩි 23ක් පමණ උසට ආභංග ඉරියව්වෙන් පපුව හරහා අත් බැඳගෙන සිටින ආකාරයට පద్මාසනයක් මත දකුණු උරේ විවෘතව මේ පිළිමය නෙලා ඇත. මේ පිළිමය පොළොන්නරු යුගයේම පසු අවස්ථාවකදී නිමවන ලද්දක් බව පෙනේ. වංශ කතාවල සඳහන් වන්නේ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දේ හිඳි ඉරියව්වේ පිළිම දෙකක් හා සැතපෙන පිළිමයක් පමණක් බවයි. හිස්ව තිබුණු ඉඩ ප්‍රමාණය සම්පූර්ණ කරමින් තවත් එක් ප්‍රචලිත පිළිම වර්ගයක් වන හිටි පිළිමයක් පසුකලකදී නෙළුවා විය හැකිය. මෙය බුදුරජාණන් වහන්සේගේ පිළිමයක්ද නැතහොත් ආනන්ද හිමියන්ගේ පිළිමයක්ද යන්න පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී ඇත. මීළඟට අපට හමුවන්නේ නිපන්න පටිපාලන නැතහොත් සැතපෙන බුදු පිළිම වහන්සේ. මෙය වෙනම ඇතුල්වීමේ දොරක් හා ජනේල දෙකක්ද සහිත වූ ලෙනෙහි මේ විහාර සංකීර්ණයේ ඇති අනෙක් බුදු පිළිමය අඩි 47ක් පමණ දිගට සෝපාවක දකුණු වැලෙන් සැතපෙන ආකාරයට නෙලා ඇත. හිසට තබා ඇති කොට්ටය සිංහ මුහුණකින් යුක්තව තරමක් එබී තිබෙන ආකාරයෙන් හා දකුණු පාදය මත වම් පාදය තරමක් පසුපසට ගෙන තිබේ ආකාරයෙන් නිර්මාණය කර ඇත. පාදවල නෙළුම් මල් පමණක් කැටයම් කොට ඇත. උදර ප්‍රදේශයේ මදක් ඉදිරියට නෙරුම් අන්දමක් හා රැලි 3ක් දක්වා ඇත. දෙකන් කොපුල් තලයට පහත්ව ඇත. ඇස් පාගට පියවී ඇත. වමත අප්‍රාණිකව සිරුර මත ඇති බවක් දක්නට ලැබේ. හිස මදක් හිසපසට වී ඇත.
සිවුර පොරවා ඇති අතර කෙළවර බිම ගෑවී ඇති බවක් පෙනේ. මේ ලක්ෂණ නිසා මේ පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් බවට ආනන්ද පාරස්වාමී, ආචාර්ය සෙල්වත් දිසානායක ආදී මහතුන් අදහස් කරති. මෙසේ පාද තබාගෙන සිටීම සාමාන්‍ය සැතපෙන ඉරියව්ව මිස පරිනිර්වාණය දැක්වෙන ඉරියව්වක් නොවන බවක් සමහරු පවසති. ගල් විහාරය 1982 සිටම යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙය අප විසින් සුරැකිය යුතු පුණ්‍ය භූමියක් මෙන්ම කලාගාරයක් තිබේ. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.